රසෙන්නේ අදල ඉවරයි කොමඩු සුබ දවසක් අද හදන්න යන්නේ ගෙදර ඉන්න බබාලට දෙන්න 100%ක් නැචරල් විදියට සීනි කිසිම දෙයක් දාන්න නැතුව අයිස් පැකට් හදාගන්න යන්නේ කූල් පැකට් අයිස් පැකට් එන්නේ ඒවා අයිස් පැකට්ද කූල් පැකට්ද හරිය නම් පොඩ්ඩක් දාලා මම නම් ඒ කාලේ අපි කෑවේ 750ටද රුපියලටද මම අයිස් පැකට් එකක් කෑවේ. ඉතින් අපේ ගෙදර ඉන්න ඩබල මේවා කන්න කැමති නෑ. මේක කන්න කැමති නෑ කොමඩු කනවා. මං එයාලට හදලා දෙන්න යන්නේ අද අයිස් පැකට් එකට විදිහට මේක තනි කර වතුර මුකුත් එකතු කරගන්නේ නැතුව නැචරල් විදිහට සීනි මුකුත් දාන්න නැතුව ගස් ලැබුයි කොමඩුයි වෙන වෙනම හදන්නේ. ඒ කියන්නේ කොමඩු එක වෙනම ගස් ලැබු එක වෙනම කූල් පැකට් විදිහට එන්න මං කියලා දෙන්න ඔයාලා බබ්බලට ගෙදර හදලා දෙන්න මේ විදිහට නැචරල් විදිහට කොහොමද කූල් පැකට් එකක් ගෙදර හදාගෙන බබ්බලට දෙන්නේ කියලා එන්න මං කියලා දෙන්න. මුලින්ම අපි කොමඩු ගෙඩියේ ඇට ටික අයින් කරගෙන ඉමු. හැමෝම දන්නේ ඇට අයින් කරගන්න. මුලින්ම අපි කොමඩු ගෙඩියේ ඇට ටික අයින් කරගන්න යන්නේ. මොකද ඇට තියෙද්දි අපිට මේ පැකට් එක හදාගන්න අමාරුයි. මොකද ඇටත් එක්ක කරන්න බෑ සීන් එක. මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න. දන්නවනේ හැමෝම නේද? මම මේකට සීනි එතකොට මී පැණි කිසි දෙයක් එකතු කරගන්න තනි කර නැචරල් විදිහට නම හදාගන්න. එතකොට යාලට උනත් අපි කන බබාලට උනත් ශරීරයට සීනි මුකුත් ඇතුල් වෙන්නේ නැහැ. නැචරල්ම තමයි යන්නේ. මොකද හරි හොරයි කන්න මේ ගස් ලැබු. කොමඩු නම් කනවා ගස් ලැබු කන්න හරි හොඳයි. මම අයිස්ක්‍රීම් ඒ වගේ හදලා දෙනවා සීනි දාන්න නැතුව. අද කූල් පැකට් තමයි හදලා දෙන්නේ. මට හිතුවා මේ වීඩියෝ එක ඔයාලා ඉන්නොත් අරන් එන්න කියලා. මේ විදිහට වෙන් කරගමු. පේනවනේ? ඇට අයින් කරලා මේ විදිහට ගන්න ඕන මේ. ඕන්න දැන් ඊළඟට අපේ ගස් ලැබු ගෙඩිය කපා ගන්න යන්නේ. ඇට ටික මෙහෙම අයින් කර ගන්නවා. මේ විදිහට මේක තමයි අමාරුම දේ කවා ගන්න. ඒක තමයි මම හදන්නේ කූල් පැකට් විදියට හොඳට බෙන්ඩර් කරලා සීනි කිසිවක් දාන්න නැතුව දෙන්නේ කන්න. මේකක් ගන්න එක ලේසි මේක කරගන්න. ඔන්න ඔහම. මේ බිස්නස් එකකටත් කරන්න පුළුවන් ඉතින්. 100%ක් නැචරල් කූල් පැකට්. කූල් පැකට් අයිස් පැකට්. අයිස් පැකට් කූල් පැකට් අනේ මන්ද මොකක්ද කියලා මට දැන් මතක නැහැ කි නම මොකද කියලා. කූල් පැකට් කියලා තමයි මම හිතන්නේ කියන්නේ. ඒ බනිත් දන්නේ මේක නමක්වත් දන්නේ නැහැ. එහෙම කියලා කමක් නැහැ ඉතින්. බයින්ඩත් එපෑන්නේ. ඔන්න ඔය විදිහට එකත් අපි හොඳට පොත්තත් හොඳට සුද්ධ කරලා මෙහෙම විදිහට දාගමු. මේ ගණන් ඉතින් මේකක් මම හිතන්නේ මම කිලෝ එක ගත්ත යුරෝ 7ට මේකේ මේ ගස් ලැබු. කිලෝ එක යුරෝ 7ක්. කියන්නේ දැන් දන්නවනේ කීයද කියලානේ. කොහොමද ගණන් කියලා. ඉස්සර ඉතින් ගණන් ගන්නෙ නෑ ගස් ලැබු ගෑවල. මෙන්න මේ විදිහ තමයි දෙකම හදාගත්තේ. අපි දැන් මේක බෙන්ඩර් කරගමු. මුලින්ම කොමඩු කෑල්ල ටික අපි බෙන්ඩර් කරගමු. ග්ලව්ස් දාලා දෙන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් කරගන්න එපා අතින් දානවා කියලා. මොකද පිරිසුදු හදන්න බෑ. මොකද මේවා කන්නේත් ඉතින් මගේ ළමයි දෙන්න. හින්දා ග්ලව්ස් දාලා පිරිසුදු හදන්නේ. ඒ ගැන ඔයාලත් ගෙදර හදද්දි පිරිසුදු හදාගන්න. ටක් මේ වුණා අපි ඉතුරු ගෙඩියත් මේ ටිකක් දාගමු. මෙන්න එහෙම ඒ ටිකත් මෙහෙම එකතු කරගමු. ඉස්ම ටිකක් දාගමු ඔහොම. ඊට පස්සේ අපි මේක වෙනම අයින් කරගමු මේකට. සීනි කිසිම දෙයක් දාලා නැහැ. මොකද පැණි රහයි කොමඩු සීනි කිසි දෙයක් දාලා නැහැ. 100% නැචරල්. ඊට පස්සේ අපි දාගමු අපේ ගස් ලැබු ටික.
මට හැන්දින් දාන්න වඩා මේක ලේසි. මොකද මේ මේකෙන් දාගන්න එක මම මේ ටිකක් දාගත්තා. ඔයාලගේ බබාලට හදලා දෙන දේවල් තියෙනවා පොඩි කමෙන්ට් එකක් දාන්න. අපිත් මේ දේවල් හදනවා කියලා. මෙන්න එහෙම. ඕන්න දැන් මේකත් අපි බෙන්ඩර් කරගත්තා. ඒකත් තමයි පැත්තින් තියාගමු. සීනි දාන්න නැතුව යාළුවනේ කිසිම දෙයක් 100%ක් නැචරල් කූල් පැකට් තමයි හදන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ පැකට් තියෙනවා කඩේ ගන්න. ගණන් අඩුයි. මෙහෙනම් යුරෝ එකක්ද ඔය දුන්නේ. මෙන්න මේ විදිහට හොඳට හිල මේවා කරලා ඉවරලා පොඩ්ඩක් මේක දාගන්නයි පුණීලයක් ගමු. මෙන්න මෙහෙම ඔය මේවා කරලා ඉවරලා දාගමු. ඒතකොට ඒක ලේසි. ටිකක් දාගත්තා. දැන් මේකට අපි පොඩි ගැටයක් දාගමු. එහෙනම් හදලා පේනවද? පොඩි රෝල් එකක් දාගමු. ඔන්න ඔහොම එකක් හදාගත්තා. ඉතින් මේක පොඩි ගැටයක් දාගමු. අපේ ගෙදර නූල් ඉවර වෙලා මේ පොඩි සිස්ටම් එකකට දාගන්නේ. මෙහෙම පොඩි තද කරලා පොඩි ගැටයක් දාගන්න. ඔන්න පේනවද? මෙන්න එහෙම තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි හදාගමු ආයේ එකක් පෙන්නන්න. දන්නවනේ ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. අපි ඊට පස්සේ දාගමු අපේ ගස් ලබ් එක. මේ ටික දාලා ඉවර කරගමු. යාළුවනේ ඉතින් ඔන්න හදලා ඉවරයි කොමඩු ගස් ලබු වලින් කූල් පැකට් හදලා ඉවරයි. ඉතින් හරිම රස දැන් මම මේක පීසර් එකට දාන්න ඕන. ඉක්මනට පීසර් කරගන්න. පීසර් කරගන්න බැරුව ගියොත් මම වීඩියෝ කොහමද දාන්න ඕන හදා ගන්න ඕන. අයි බලමු ඉක්මනට මේක පීසර් කරගන්න. පීසර් කරලා ඉතුරු කොටස අරන් ඉන්න ටංගාලා ඉවරලා. ඉතින් මේ පේනවනේ කොහොමද කියලානේ. ඔන්න ඔහොම තමයි මම හදාගත්තේ. කිසිම දෙයක් නැහැ නැචරල්. නැචරල් කිසිම දෙයක් නැහැ කියන්නේ පළතුරු විතරයි. පළතුරු විතරයි දාලා තියෙන්නේ. මම මේක දැන් පීසර් කරගන්න යනවා. ඔන්න යාළුවනේ මම දැන් මේ කූල් පැකට් එක ගත්ත හරියට මට පැය 3යි තිබ්බේ කාලේ. මොකද මම වැඩට යන්න ඕන. ඒ හින්දා පැය 3 කාලෙට මේක ටිකක් ගල්ලුන්නේ නැහැ. ඒත් ඉතින් මම වීඩියෝ එක දාන්න ඕන හින්දා මම මේවට අරන් පෙන්නන්නේ. ඔයාලා මේක පැය 6ක් 7ක් වගේ කාලයක් පීසර් කරලා තියාගන්න. මම එකක් පොඩ්ඩක් මේ ගල් වෙලා තියෙනවා. කාලා බලමු නැයිනේ. අඩලා මරු. ඉතින් මේක දා හොඳට ගල් වෙන්න ඕන. ගල් වුණා පස්සේ තමයි හොඳම රස එන්නේ. try කරලා බලන්න. ඔයාලා හදලා ළමයිටත් දෙන්න බිස්නස් එකක් කරන එකට හොඳ අයිඩියා එකක්. ගිහිල්ලා එන්න සමා වෙන්න. මොකද මට මේක වැඩි කාල වේලාවක් තියලා ඉවරලා පීසර් කරලා වල වෙනන්න බැරි වුණ ගැන. ඉතින් ඔයාලා හදලා ඉවරලා කොහොමද කියලා බලලා යටින් පොඩි කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්. නැවතත් සමාව ඉල්ලනවා. මොකද මේක මට පැය 3ට ගල් අයිස් කරගන්න බැරුව ගියා. ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකක් ආයි හමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා